අයබෝවන් අද අපි කතා කරන්න යන්නේ අර ගල්කිස්ස අධිකරණ භූමියේදී වුණු සිදුවීමක් ගැන. මතක ඇතිනේ අර නීතිඥවරයෙකුයි පොලිස් කොස්තාපල්වරයෙකුයි අතර පොඩි බහින් බැසීමක් ගිහිල්ලා පස්සේ එක නඩුහබ විරෝධතාව වෙනකම්ම දිග්ගැසුණා. සමාජයේ ලොකු කතා බහක් ඇති වුණා මේ ගැන. ඔව් ඒක ඇත්තටම. විවිධ මත එහෙම පළවෙන සිද්ධියක් තමයි. හැබැයි ඉතින් අපි අද බලන්නේ කර නිශ්චිත මූලාශ්‍රයක් විතරයි නේද? ඒ කියන්නේ හීරු නිවුස් YouTube නාලිකාවේ තිබුණු වීඩියෝව. විමර්ශනවලට සහාය නැතිනම් නීතිඥ වන්නිනායකව අත්අඩංගුවට ගන්නවා පොලිසිය කියන එක. හරියටම අපේ අරමුණත් ඒකයි. ඒ කියන්නේ වෙන මතවාද පැත්තකින් තියලා අර මූලාශ්‍රයේ කියන දේවල් විතරක් අරගෙන මේ සිද්ධිය ඊට පස්සේ වුණු පරීක්ෂණ උසාවියේ වුණු දේවල් මිනිසුන්ගේ ප්‍රතිචාර මේ ඔක්කොම ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න. එහෙනම් මුලින්ම බලමු මේක පටන් ගත්තේ කොහොමද කියලා ඒ මූලාශ්‍රයේ තියෙන විදිහට. මූලාශ්‍රය කියන විදිහද නම් මේක වෙන්නේ ගල්කිස්ස උසාවි භූමියේදී නීතිඥ ගුණරත්න වන්නිනායක මහත්මයයි තව පිරිසකුයි එතන රාජකාරියේ හිටපු පොලිස් කොස්තාපල් කෙනෙකුයි අතරේ උණුසුම් වචන හුවමාරුවක් වෙලා තියෙනවා. ඔව් ඒකේ අර වචන පාවිච්චි කරපු විදිය ගැනත් පොඩි ඉඟි තියෙනව නේද මූලාශ්‍රයේ? අර දසවන දයි නම්බර 1 වගේ කෑල්ලක් මගේ ජූනියර් බැරකේ මතක තියාගන්න එරස් කරන්නවා වගේ වාක්‍ය ඒවයින්ම තේරෙනවා එතන සෑහෙන රත්තුණු තැනක් කියලා. ඒකනේ. ඉතින් ওই සිද්ධියෙන් පස්සේ තමයි පොලිස් ක්‍රියාමාර්ග පටන් ගන්නෙ. මූලාශ්‍රයේ විස්තර වෙන විදිහට පොලිසියේ නීතිඥ වන්නිනායක මහත්තයාට කියලා තියෙනම ප්‍රකාශයක් දෙන්න එන්න කියලා. ගල්කිස්ස මූලස්ථාන පොලිසියට. හැබැයි ඉතින් එයා ගිහින් නැහැ නේද? ඒකත් මේ කතාවේ වැදගත් කෑල්ලක් වුණානේ. හරියටම මූලාශ්‍රයේ තියෙන්නේ එහෙමයි. එයා ගිහින් නැහැ. ඊට පස්සේ පොලිසිය කට්ටියක් අර බොරලස්ගමුවේ තියෙන එයාගේ ගෙදරට ගිහිල්ලා තියෙනවා. ගෙදර හිටියෙත් නැහැ. නෑ, එයා ගෙදරත් ඉඳලා නෑ. ඉතින් ඊට පස්සේ නීතිඥවරයා හොයාගන්න බැරි වුණාම පොලිසිය මොකද කළේ? නිකම් බදන් ඉදියේ නෑනේ. නෑ මූලාශ්‍රයේ කියන විදියට පොලිසිය එයාව හෙව්වා. ගල්ගිස්ස, නුගේගොඩ, මිරිහාන, කෝට්ටේ, බොරලස්ගමුව. ওই වගේ පැති කීපයකම සෝදිසි කරලා තියෙනවා. ඒත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේකෙන් පේන්නේ ඉතින් පොලිසියට අර සැකයක් පෙති වෙලා තියෙනවා වගේ නේද? නීතිඥවරයා හිතාමතා මග අරිනවා සමහර විට ෆෝන් එකත් ඔෆ් කරගෙන ඇති කියලා. ඔව්. ඒ සැකය ගැන මූලාශ්‍රයේ පැහැදිලිවම කියනවා පොලිසියට එම හිටුණා කියලා. තව දෙයක්. ඔය අතරේම ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ OICටත් මාරුවක් හම්බ වෙලා තියෙනව නේද? ඒකත් මූලාශ්‍රයේ තිබුණා. වහාම ක්‍රියාත්මක වන පරිදි කියලා. ඔව්. ඒකත් වැදගත් කාර්යයක් වෙන්න ඇති. හරි. එතකොට අනිත් පැත්ත. ඒ කියන්නේ අර පොලිස් කොස්තාපල්වරයා. එයා සම්බන්ධයෙන් උසාවිය මොකද උනේ? හරි. එයාව අත්අඩංගුවට ගත්තා. අර දෙන ගල්කිස්ස උසාවියට ඉදිරිපත් කළා. එතකොට නඩුව ගත්ත වෙලාවේ පොලිසිය තව වැඩිදුර වාර්තාවක් දුන්නා. එයාලා කියලා තියෙනවා මේ සිද්ධිය ගැන කීප දෙනෙක්ගෙම ප්‍රකාශ ගත්තා කියලා. අර බන්ධනාගාර බස් එකේ ඩ්‍රයිවර්, උසාවියේ නිලධාරීන්, ගේට්ටුවේ හිටපු පොලිසිය අය, හාමුදුරු නමක් පවා එතන ඉඳලා තියෙනවා. මේ ප්‍රකාශ වලින් මොනවද කියුනේ? අර නීතිඥවරයා කියන විදිහේ පහරවීමක් ගැන සාක්ෂි එහෙම මොකුත් හම්බුණාද? පොලිසිය උසාවියට කියලා තියෙන්නේ ඒ ගත්ත ප්‍රකාශවලින් එකකින්වත් අර පැමිණිලි කරුට, ඒ කියන්නේ නීතිඥවරයාට ගැහුවා කියලා තහවුරු වෙන්නේ නැහැ කියලයි. ඉතින් ඒ නිසා මේක අර සමත මණ්ඩලයකට දාන්න පුළුවන් එකක් කියලා සැකකාර කොස්තාපල්ව සුදුසු ඇපයක් මත නිදහස් කරන්න කියලා පොලිසිය ඉල්ලුවා. සමත මණ්ඩලය කියන්නේ අර උසාවිය යන්නේ නැතුව දෙගොල්ලෝ කතා කරලා විසඳ ගන්න දණක් වගේ නේද? ඔව් ඒක තමයි අදහස. සමහර මේ නීති අනුව සමහර වැරදිවලට අවස්ථාව තියෙනවා. පොලිසිය කිව්වේ ඒකට යොමු කරන්න කියලා. හැබැයි නීතිඥවරයාගේ පැත්තෙන් මේකට කැමති වෙලා නෑ වගේ නේද පෙනුනේ. යාලා වෙන කතාවක් නේද කිව්වේ. අර වීඩියෝ එකක් ගැන එහෙම. එතන තමයි තව පැටලෙල්ලක් ආවේ. නීතිඥවරයා වෙනුවෙන් ආපු අය අර වීඩියෝ පටයක් ගැන තදින්ම තර්ක කළා. යාලන්ගේ චෝදනාව තමයි ඒ වීඩියෝ එකේ ඇහෙනවලු කොස්තාපල් කියනෝ මම දෙකක් ඇන්නා කියලා. එයාට කිව්වා මේ ඉන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි පොලිස් නිලධාරියෙක්. එයාට වගකීමක් තිබුණා ඇත්ත කියන්න කියලා.
ඒත් මූලාශ්‍රය කියන විදිහට මහේස්ත්‍රාත්වරයා මේ ගැන මොකද්ද කිව්වේ? කොස්තාපල් මුලින් මොනවද කියලා තිබුණේ? ඕ මහේස්ත්‍රාත්වරයා උසාවියේදී කියලා තියෙනවා අර සැකකාර කොස්තාපල් මුල ඉදම්ම කිව්වලු එයා පහර දීමක් කළේ නෑ කියලා. පැහැදිලිවම කිව්වලු. ඒකෙන් පස්සේ තමයි අර අනිත් පැත්තෙන් වීඩියෝ කතාව ඇදලා අරන් තියන්නේ. ඒක උසාවියට දෙන්න හදන්නේ. ඉතින් පොලිසිය එයාලා මොකද්ද කිව්වේ වීඩියෝ එක ගැන? බාරගත්තද? නෑ. පොලිසිය ඒක ඇත්ත නැත්තම ප්‍රශ්න කළා මහේස්ත්‍රාත්වරයා ඒ ගැන අහපුවාම පොලිසියේ නිලධාරියා කියලා තියෙනවා ස්වාමිනී එහෙම වීඩියෝ එකක් නෑ. ඕක එඩිට් කරපු එකක් වෙන්න පුළුවන්. සමහර විට AI වලින් හදපු එකක් වෙන්නත් පුළුවන් කියලා. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය AI වලින් හදපු ෆේක් වීඩියෝ එකක් වෙන්නත් පුළුවන් කියලාත් පොලිසිය සැක කරනවා. මේකෙන් පේනවා නේද මේ ඩිජිටල් සාක්ෂි කියන එක කොච්චර සංකීර්ණද කියලා. එක පැත්තක් කියනවා සාක්ෂියක් තියෙනවා අනිත් පැත්තක් කියනවා ඒක බොරුවක් හදපු එකක් වෙන්න පුළුවන් කියලා. මූලාශ්‍රයේ මේ විස්තරෙම තේරෙනවා උසාවියට කොච්චර අමාරු වෙයිද මේ වගේ දේවල් වල ඇත්ත නැත්ත හොයන්න කියලා. අනිවාර්යයෙන්ම ඒක මේ සිද්ධියෙන් මතුවෙන ලොකු කාරණයක්. ඒ වගේම අර නඩුව යන අතරේ උසාවි භූමියේ ලොකු පොලිස් පිරිසක් හිටියා කියලා තර නීතිඥ පාර්ශවයෙන් චෝදනාවක් කළා නේද? ඔව් ඒකත් තිබුණා. යාලා කිව්වේ පොලිසිය මේක මීඩියා ෂෝ එකක් කරන්න හදනවා. ඒකට තමයි මේ නිලධාරීන් 500ක් විතර ගෙනත් දාලා තින්නේ කියලා. ඉතින් ඔය ඔක්කොම තර්ක විතර්ක ඇස්සේ තමයි අප තීරණයට එන්නේ. කොස්තාපල් විනුවෙන් හිටපු නීතිඥ කමල් සිල්වා මහත්තයා කරුණු කිව්වා. එයා කියලා තිනවා මේ ඉන්නේ ගමෙන් ආපු පොඩි මිනිස්සෙක් පොලිස් නිලධාරියෙක් අර බලවත් නීති ප්‍රජාව එක්ක හැපෙන්න බෑ. අනික මෙයාගේ කලින් කිසිම චෝදනාවක් නැහැ. ඉතින් අනුකම්පා කරලා අප දෙන්න කියලා ඉල්ලුවා. අවසානයේ උසාවිය මොකද්ද තීරණය කළේ? ඔය ඔක්කොම අහලා මහේස්ත්‍රාත්වරයා තීරණය කරලා තිනවා කොස්තාපල්ව රුපියල් ලක්ෂයක් බැගින් ශරීර අප දෙකක් උඩ නිදහස් කරන්න. ඒ කියන්නේ කට්ටිය දෙන්නෙක් වගේ කියන්න ඕන. අර කලින් කිව්වා වගේ නඩුව සමත මණ්ඩලයට දාන්නත් නියෝග කළා. හරි ඒ තමයි කොස්තාපල්ගේ පැත්ත. දැන් එමු නීතිඥ වන්නිනායක මහත්තයාට විරුද්ධව පොලිසිය ගෙනාපු කාරණාවලට. එයාටත් නඩුවක් දැම්බ නේද? ඔව්. පොලිසිය උසාවියේදී කරුණු කීපයක් කියලා තියෙනවා. එකක් තමයි නීතිඥවරයා අර කොස්තාපල්ගේ රාජකාරියට බාධා කරලා එයාට අර අසභ්‍ය වචන, පරුෂ වචන ඒ වගේන් බැන්නා කියන එක. දෙවෙනි එක තමයි සාපරාධි බලහත්කාරකම් පෑම කියන චෝදනාව. ඒ කියන්නේ ඇඟට අත තියන්න වගේ හැදුවා කියන එකද? අර විමර්ශන වලට උදව් කළේ නැහැ කියන එකත් තිබුණා නේද? ඔය චෝදනා දෙකට අමතරව පොලිසිය කිව්වා ප්‍රකාශයක් ගන්න යන්න කිව්වම ආවේ නැහැ කියන එකයි. එයා පොලිසිය මගහරිනවා කියන එකයි. අර රටින් පනින්න හදනවා කියන කතාවකුත් පොලිසිය කියලා තිබුණා නේද? ඔව්. ඒක තමයි අනිත් බරපතල කාරණේ උනේ. යාලා කිව්වා නීතිගවරයා රට යන්න ලෑස්ති වෙනවා කියලා බුද්ධි තොරතුරු තියෙනවා. ඒ නිසා එයාගේ විදේශ ගමන් තහනම් කරන්න කියලා. ඒකෙන් පේනවා පොලිසිය මේක කොච්චර සීරියස් අරන්ද කියලා. නීතිඥවරයාගේ පැත්තෙන් මොකද්ද කිව්වේ? විශේෂයෙන්ම අර රටින් පනින කතාවට. එයා වෙනුවෙන් හිටපු නීතිඥවරු ඒක සම්පූර්ණයෙන්ම අහක් කළා. එලා තර්ක කළා මේ ඉන්නේ කොළඹ නීතිඥ සංගමේ සභාපති, ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්, වගකීම් තියෙන කෙනෙක්. එයාට පැනලා යන්න හේතුවක් නැහැ කියලා. ඒ වගේම විමර්ශන වලට ඕනම උදව්වක් දෙනවා කියලාත් උසාවියට පොරොන්දු වුණා. අර ෆෝන් එක ඔෆ් වෙලා තිබුණා කිව්ව එකට මොකද කිව්වේ? පොලිසිය කිව්වනේ කතා කරන්න බෑ කියලා. ඒකට එයාලා කියලා තියෙනවා ෆෝන් එක ඔෆ් වුණේ ඇයි දන්නේ නැහැ. හැබැයි එයා නීතිඥ සංගමයට එක්ක කතා කරා කියලා. ඒ කියන්නේ හැංගිලා නෙවෙයි කියන එක තමයි එයාලා කියන්නේ. පොලිසිය කිව්ව බුද්ධි තොරතුරු ඒ ගැන උසාවිය ඇහුවද? නිකන් බුද්ධි තොරතුරක් කිව්වට බෑනේ රට යන්න තනහම් කරන්න. ඔව් මහේස්ත්‍රාත්වරයා ඒ ගැන ඇහුවා මේ බුද්ධි තොරතුරු කොහොන්ද පදනම මොකක්ද කියලා. පොලිසිය දුන්න උත්තරේ තමයි ඒක බුද්ධි අංශ වලින් ආව එකක් කියන එක විතරයි. ඊට වඩා දෙයක් මූලාශ්‍රේ නම් තිබ්බේ නැහැ. ඉතින් මේ නඩුවේ තීන්දුව වනිනායක මහත්තයාව අත්අඩංගුවට ගන්න එපා කියලා නියෝගයක් දුන්නද? නෑ මහේස්ත්‍රාත්වරයා කෙලින්ම කියලා තියෙනවා අත්අඩංගුවට නොගෙන ඉන්න කියලා නියෝගයක් එයා දෙන්නේ නෑ කියලා. ඒකලි අර ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. නඩුව නොවැම්බර් 14 වෙනිකන් කල් දැම්මා තව විමර්ශන වලට. ඒ කියන්නේ තාමත් අත්අඩංගුවට ගැනීමේ රිස්ක් එකක් තියෙනවා කියන එකද නීතිඥවරයාට? පොලිසියේ ස්ථාවරය නම් මේක යාල උසාවියේදී අවධාරණය කරලා තියෙනවා නීතිඥවරයා ප්‍රකාශයක් දීලා මේවට සහයෝග දුන්නේ නැත්නම් යව අත්අඩංගුවට ගන්න වෙනවා කියලා. ඒ කියන්නේ තව මේක අවිනිශ්චිතයි. හරි. අපි දැන් කතා කළේ උසාවියේ ඇතුලේ වුණු දේවල්.
දැන් පොඩ්ඩක් බලමු එළිය මොකද උනේ කියන. අර මූලාශ්‍රය මහජන ප්‍රතිචාර ගණක් තිබුණා නේද? ඔව් මූලාශ්‍රය කියනම උස්සාවිය ඉස්සරහා අර සිවිල් සංවිධාන කට්ටියම අවිලා නිහඬ විරෝධතාවක් තිබ්බ කියලා. එයාලගේ ප්‍රධාන ඉල්ලීම වෙලා තියෙන අර පොලිස් කොස්තාපලට සාධාරණයක් කරන්න කියන එක. ඒ ආපු අය මොන වගේ දේවල්ද කිව්වේ? යාලට මේක පෙනුනේ කොහමද? මූලාශ්‍රය එයාලගේ කතා කීපයක් උපුටලා තිබුණා. එක්කෙනෙක් කියලා තියෙනවා අර නීතිඥ වනිනායක මහත්තයාගේ කතා විලාසය පාවිච්චි කරපු වචන ගම්කබරේක ශිලාචාරකම් වගේ ඒවා අහලා තමයි එයා මේ විරෝධතාවයට ආවේ කියලා. තව කෙනෙක් බොහොම තදින් කියනවා නීතිඥයට කිසිම පහර දීමක් උන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අවධානය ගිහිල්ලා තියෙන්නේ අර නීතිඥවරයාගේ හැසිරීමටයි කතා කරපු විදිහටයි. පහර දීමට වඩා. ගොඩක් දුරට එහෙම පේනවා. ඒ වගේම තව අය කියලා තියෙනවා නීතිය එක පැත්තක යුක්තිය තව පැත්තක වගේ පේනවා කියලා. නීතිඥවරයා පොලිසියටවත් උසාවියටවත් නොගිය එකත් එයාලා විවේචනය කරනවා. අර බලවතා දුබලයා පෙලන්න දෙන්න බෑ වගේ කතාත් තිබුණා. අර සමතකරණය ඊගෙනත් කවුරු හරි කතා කළාද? ඔව් එක්කෙනෙක් කියලා තිබුණා මේ නඩු දෙකම සමතේකට යනව නම් හොඳයි. මොකද මේක සමත මණ්ඩලයකින් ඉවර කරන්න ඕන දෙයක් මිසක් මෙච්චර අදින්න ඕන දෙයක් නෙවෙයි කියලා. කොස්තාපලයා පාරන් එළියට එනකොට එතන මොකද උනේ? මූලාශ්‍රය කියන විදිහට නම් එයා උසාවියෙන් එළියට එනකොට එතන හිටපු අයදින් හොඳ පිළිගැනීමක් ලැබුණා. එයාත් එයාලට ස්තුති කරලා කිව්වා ඔයාලා තමයි මගේ ශක්තිය උනේ කියලා. ඒ කියන්නේ යාටත් යම් පිරිසකගේ සහයෝගයක් තිබුණා වගේ. මේ විරෝධතාවය එහෙම බලපුවම අපිට මොන දීටන් මේක නිකම්ම උසාවියේ නඩුවක් විතරක් නෙවෙයි වගේ නේද? හරියටම. මෙතන නීතිමය දෙයට එහා ගියපු සමාජ කාරණා කීපයක්ම මතුවලා පේනවා. එකක් තමයි අසාධාරණයක් වුණා කියන හැඟීමක් සමහර අය අතර තියෙන එක. අනිත් එක අර නීතිඥවරයාගේ හැසිරීම. එයා කතා කරපු විදිහ පහර දීම පැත්තකින් තිබ්බත් ඒක ලොකු විවේචනයකට ලක් වුණා. ආයතර සමතයකට සහනශීලී විසඳුමකට යන්න ඕන කියන අදහසත් සමාජයෙන්ම වගේ ආවා. සමහර විට මූලාශ්‍රය කියනවා වගේ මේකෙන් නීති වෘත්තියයි පොලිසියයි අතර එහෙම නැත්නම් වෙන වෙන සමාජ කණ්ඩායම් අතර යම්කිසි ආතතියක් මතුවනාද කියලාත් හිතන්න පුළුවන්. හරි. එතකොට අපි මේ කතා කරපු ඔක්කොම එකතු කළොත් මේ මූලාශ්‍රය දිහා බැලුම පේන ප්‍රධාන කාරණා මොනවද? එකක් උසාවිය වුණු ගැටුමක්. ඊට පස්සේ ඒකට අදාළ දෙන්න කොස්තාපල් නීතිඥවරයා ගැන නීතිමය ක්‍රියාදාම දෙකක් එකපාරේ යනවා. ඔව්. ඒ වගේම මේ ක්‍රියාදාම ඇතුලේ පරස්පර විරෝධී කාරණා මතුවෙනවා. විශේෂයෙන්ම වීඩියෝ එක ගැන එන ප්‍රශ්නේ. ඒක ඇත්තද හදපු එකක්ද? AIද මේක? මේක මේ නඩුවට විතරක් නෙවෙයි ඉස්සරහට මේ ඩිජිටල් සාක්ෂි එක්ක නීතිය වැඩ කරන විදිහට එන අභියෝගයක් ගැන පොඩි ඉඟියක් මේ මූලාශ්‍රයෙන්ම එනවා. එකම මේකට ලැබුණු මහජන අවධානය ඒ හරහා ආපු විරෝධතා මිනිසුන්ගේ අදහස් ඒ වඩි බලපෑමත් ලොකුයි නේද? මේක උසාවියට විතරක් සීමා වුණේ නෑ. අනිවාර්යයෙන්ම පොඩි සිද්ධියක් වගේ පටන් ගත්ත දෙයක් කොහොමද මේ තරම් ලොකු සමාජ කතා බහක් උනේ කියන එකත් වැදගත්. ඒ වගේම මිනිස්සු නීතියයි යුක්තියයි දිහා බලන විදිහේ වෙනස්කම් ඒවත් මේකේ මතුවෙලා පේනවා. සමහරු නීතිය අකුරට වැඩ කරනක දකින්නවා. තවත් අය බලන්නේ අර සමාජ සාධාරණය බලවතා දුබලයා කියන කෝණයෙන්. එතකොට අර සමත මණ්ඩල කතාව. ඒකත් වැදගත්. මේ වඩේ අර හැඟිම්බර ගැටුම් නීතියෙන්ම විසඳ ගන්නවද නැත්නම් සමතකරණේ වඩේ ක්‍රමයකට යන එකේ වාසිය අවාසි මොනවද කියලාත් හිතන්න මේක අපිට පොළඹවනවා. එතකොට දැන් මේ වෙද්දී අපි දන්න අන්තිම තත්ත්වය මොකක්ද මූලාශ්‍රයට අනුව? මූලාශ්‍රය කියන විදිහට පොලිස් කොස්තාපල අප පිටි ඉන්නේ. එයාගේ නඩුව සමත මංගලයට යොමු කරලා නීතිඥ වන්නිනායක මහත්තයාගේ නඩුව නොවැම්බර් 17ට කල් දාලා හැබැයි අර පොලිස් පරීක්ෂණවලට සහයෝගය දුන්නේ නැත්නම් අත්අඩංගුවට ගන්න ඉඩ තියනවා කියන අනතුරු ඇඟවීම පොලිසිය කරලා තියෙනවා. හරි. එහෙමනම් අපි අද මේ කතාබහ ඉවර කරන්න කලින් අර මූලාශ්‍රයේ තියෙන දේවල් වලටම සීමා වෙලා අපේ අහගෙන ඉන්න අයටත් පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරමු නේද? හොඳ අදහසක්. මේ සිද්ධියෙන් මතුවුණු එක ලොකු අභියෝගයක් තමයි අර ඩිජිටල් සාක්ෂි වල ඇත්ත නැත්ත හොයන එක. වීඩියෝ එකක් එඩිට් කළාද AI වලින් හැදුවාද කියලා හරියටම හොයාගන්න එක නීති පද්ධතියට ලේසි නැහැ. ඉස්සරහට තවත් අමාරුයි. ඉතින් හිතන්න වටින ප්‍රශ්නයක් තමයි මේ වගේ තාක්ෂණයේ දියුණු වෙද්දී අනාගතයේදී උසාවියක් ඇතුලේ ඇත්තයි බොරුයි වෙන් කරගන්න අපිට තියෙන විශ්වාසවන්ත ක්‍රම මොනවද? එහෙම නැත්නම් මේ අරුත් තාක්ෂණික අභියෝග නිසා සාක්ෂි මත පදනම් වෙලා යුක්තිය හොයන ක්‍රමයම වෙනස් වෙන්නත් ඉඩ තියෙනවද?